මේ වයම් පළාතට පුත්තලම් දිස්ත්‍රික්කයේ ආපු ඉඳම වයම් පළාත සම්බන්ධව මම දැක්කා දසත ලංකා නිවුස් එකේ ගියා නීති විරෝධී වෛද්‍යවරු ඇටලීම් ගණනාවක් දසත ලංකාවකින් ගිහිල්ලා ඒ කට්ටිය පරීක්ෂණ කළ කට්ටිය හොයාගෙන ඒ කට්ටිය ඇතුළට දාලා නීති විරෝධී වෛද්‍යවරු විදිහට පෙනී සිටමින් විශාල වශයෙන් ජනතාවට බෙහෙත් ලබා දීම සිද්ධ කරලා තිබෙනවා වයම් පළාතේ විශාල ප්‍රදේශයක. එතකොට ඔබතුමා මේ සම්බන්ධව දැන් ඔබතුමා අපි දැක්කා පහුගිය කාලේ ගිහිල්ලා අර හතරගම දෙයියන්ටත් වැඩි දේවල් කරන්න පුළුවන් කියලා කතා කරපු හින්දා මේ වගේ නීති විරෝධීව කටයුතු කරන වෛද්‍යවරු අත්අඩංගුවට ගන්න සහ ඒවා සමාජයෙන් අයින් කරන්නට ඔබතුමා යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හැකිද? ගරු මන්ත්‍රීතුමනි අපිට ලංකාවේ වෛද්‍ය ක්‍රම කීපයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වෛද්‍යවරු වෛද්‍ය සභාව ලියාපදිංචි විය යුතුයි. හැබැයි මේ ලියාපදිංචියේ සමහර වෛද්‍ය සභාවල ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ඒ ලියාපදිංචි වෙච්ච වෛද්‍ය ක්‍රමයට පරිබාහිර වෙනත් වෛද්‍ය ක්‍රමයන්ුත් පාවිච්චි කරනවා. දැන් මේ සාමාන්‍යයෙන් කතා බහේ කියනවා 40000ක් විතර මේ හොර වෛද්‍යවරු ඉන්නවා කියලා. පුජ්‍යලකම මේක පිළිගන්නේ 40000ක් ඇති කියලා. නමුත් යම් ප්‍රමාණයක් ඉන්න බව අපි දන්නවා. ඒ සඳහා විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් වැටලීම් සිදු කරමින් යනවා. ඉතින් අපි ජනතාවට කියන්නේ ඔබ දන්නවා නම් මේ ලියාපදිංචියෙන් තොර වෛද්‍යවරු ඉන්නවා කියන එක කරුණාකරලා දැනුම් දෙන්න. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම්. සමහර අවස්ථාවල ඇත්තටම අපි මේ නඩු පැවරීම් මෑත කාලේ සිදු කරලා තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මේ සඳහා පරීක්ෂණ පවත්වන්න ඕනේ කියලා ගරු මන්ත්‍රීතුමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට මේ සඳහා රෙගුලාසි දීලා තියෙනවා නීති පවත්වනලා තියෙනවානේ. ඒකට ඒ හරහා ඔබතුමාලට මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වලා ප්‍රදේශයේ පවත්වන සියලුම ඩිස්පෙන්සරි වලට ඔබතුමාලාගේ මේ ඒ ආයතන වලින් ගිහිල්ලා පරීක්ෂා කරලා මේක පිළිබඳ ජනතාවට මේක පිළිබඳව හොයන්නට වෛද්‍ය සහතික නිරීක්ෂණය කිරීමට පුළුවන් හැකියාවක් මම දන්න තරමින් සාමාන්‍ය ජනතාවට නැහැ. එයා දැන් අපි දැක්ක දේශීය වෛද්‍යවරයා ඉංග්‍රීසි බෙහෙත් දෙනවා. හෝමියෝපති වෛද්‍යවරයා ඉංග්‍රීසි බෙහෙත් දෙනවා. එතකොට දෙන බෙහෙත් අරගෙන ආවිල්ලා හොඳ වුණාම වෛද්‍යවරයා টොප් කියන තමයි අපේ ජනතාව හුරු වෙලා ඉන්නේ. එතකොට දැන් MOH එකට දීලා තියෙන ඔබතුමාලාගේ රෙගුලාසි මාලාවක් මේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න. එතකොට මේක ජනතාවගේ ඇඟෙන් තිබ්බහම ගරු ඇමතුමා හරි අසාධාරණයිනේ. ඔබතුමාලාගේ නීතිය ක්‍රියාත්මක වුණා නම් මම හිතන්නේ බල සම්පන්න අමාත්‍යාංශයක් තියෙන වෙලාවේ ඔබතුමා පොඩ්ඩක් කරලා දුන්නා නම් හොඳයි නේද?